ශ්‍රී ලංකාවේ ආර්ථික දේහේ කොඳු නාරකයේ බවට පත් වෙලා තියෙන්නේ ව්‍යවසාය සංවර්ධනය කියන එක. ඉතින් අද වර්තමාන සමාජයේ අපිට නිරන්තරයෙන් ඇසෙන සහ අසන්නට ලැබෙන ප්‍රධානම මාතෘකාවක් වචනයක් තමයි මේ ව්‍යවසාය කියන වචනය. ඉතින් අද අපි විද්වත් කතිකාවත් සමග සම්බන්ධ වෙන්නේ සහ අද අපි කතා කරන්න යන්නේ මේ ව්‍යවසාය සංවර්ධනය සම්බන්ධයෙන්. අපිත් එක්ක අද විද්වත් කතිකාවත් සමග සම්බන්ධ වෙලා ඉන්නවා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පමණක් නෙවෙයි ශ්‍රේෂ්ඨයේ සෑම අංශයකින්ම විශාල අත්දැකීම් බහුල විශාල තනතුරු දරන අසහාය පුද්ගලයෙක්. ඉතින් වසර 18ක කාලයක් මූල්‍ය ශ්‍රේෂ්ඨයේ අත්දැකීම ඒ වගේම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන්හි කළමනාකරන තනතුරු ඒ විතරක් නෙවෙයි විධායක නිලධාරී ඇතුළු ඇලිඩික්ස් ඩේලි ප්‍රොඩක්ට්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඒ වගේම තමයි විසිටින් ලෙක්චරර් කෙනෙක් විදිහට වැඩ කරන අද වර්තමානයේ වෙනකොට අධ්‍යක්ෂක ධුරයේ හොබවන ඔහු නමින් ධනුක ලියනගමගේ මහත්මයා. අයිබෝන් ඔබට. අයිබෝන්. ඔව්. ඉතින් අපි දන්නවා ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සංවර්ධනය කිරීම කියන මාතෘකාව අද වෙනකොට බොහෝ දෙනා කතා බහට ලක් කරනවා. ඉතින් අපි සාකච්ඡාව මෙතනින් ආරම්භ කරමු. අධ්‍යක්ෂතුමනි, ජාතික සංවර්ධන ව්‍යවසායකත්වය ගැන කතා කරනකොට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ කාර්යභාරයක් තියෙනවා. අපි ඒ ගැන ඔබේ අදහස දැනගන්න කැමතියි. අපි ආයතනයේ පිහිටවලා තියෙන්නේ 2006 වසරේ අංක 17 කියන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරී පනත මගින්. ඉතින් පනතේම සඳහන් වෙනවා අපේ කාර්යභාරය ගැන සැලකිය යුතු කොටසක්. ඉතින් මම මේක සංක්ෂිප්තව කිව්වොත් ප්‍රධාන වශයෙන් මෙතන අයිති වෙන්නේ ව්‍යවසායකත්වයේ කියන සංකල්පය. ව්‍යවසායකයන් වෙන්න කැමැත්තෙන් සිටින ඒ වගේම දැනට වෙලා ඉන්නේ අය වෙනුවෙන් හැකිතරම් මේ සංකල්පය ජනතාව තුළට ගෙන යාම. ඒක එක ප්‍රධාන අරමුණක් වෙනවා. මොකද අපි ඒකට කියන entrepreneurship mindset කියලා. මේ mindset එක තමයි එක අරමුණක් වෙලා තියෙන්නේ. ඒ වගේම ව්‍යවසායකයන්ට අවශ්‍ය කරන පහසුකම් සැලසීම. මේ පහසුකම් කිව්වහම පහසුකම් කීපයක්ම තියෙන්න පුළුවන්. එක පැත්තකින් ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්න පුළුවන් තාක්ෂණික පහසුකම්. ඒකට අවශ්‍ය කරන පහසුකම් සැලසීම. ඒ වගේම එයාට අවශ්‍ය වෙන්න පුළුවන් වෙළඳපොළක්. ඒ වෙළඳපොළ සොයා ගන්න අවශ්‍ය කරන පහසුකම් සැලසීම. ඒ වගේම ඒගොල්ලන්ට තමන් කරගෙන යද්දී මූල්‍ය පහසුකම් අවශ්‍ය වෙන්න පුළුවන්. මේ මූල්‍ය පහසුකම් ලබා ගන්න අවශ්‍ය කරන පරිසරය සකස් කිරීම. මූල්‍ය කිව්වහම කොටස් දෙකකට අයිති වෙනවා. ඒ කියන්නේ ණය පහසුකම් සහ කැපිටල් එක ප්‍රාග්ධන පහසුකම්. මේ ආදී වශයෙන් ව්‍යවසායකත්වයේ විශේෂයෙන් අපේ පනතේ සඳහන් වෙනවා නඩා ආයතනයේ ප්‍රධාන වශයෙන් පිහිටවන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යවසායකත්ව දැනුම සහ හැකියාව දියුණු කළ රටේ ආර්ථිකයට ව්‍යවසායකත්වයේ තුලින් දිය හැකි උපරිම සහයෝගය ලබා දී. ඔබ අධිකාරිය මගින් මේ වන විට දියත් කරමින් සිටින සුවිශේෂී වූ ව්‍යාපෘතීන් තියෙනවා. විශේෂයෙන්ම brain into business ඊට පස්සේ අපි ගත්තොත් MISL logos B500 මේ විදිහට ව්‍යාපෘතීන් ගණනාවක්ම ඔබ ආයතනය මගින් දියත් කරලා තියෙනවා. ඉතින් ඔබතුමාගේ මේ පිළිබඳව තියෙන අදහස කොයි වගේද? brain into business කියන ප්‍රෝග්‍රෑම් එක අතර මේ නමේම තියෙනවා තේරුම. මොකද අපිත් ඉගෙන ගන්න කාලේ අපිට අපිව ප්‍රධාන වශයෙන් යොමු කරේ රැකියාව. ඔයාලා හොඳට ඉගෙනගෙන රැකියාවක් කරන්න කියන්නේ. දැනටත් යම් ප්‍රමාණයකට විශ්වවිද්‍යාල සහ පාසල් පද්ධතිය දෙමාපියන්ගෙනුත් ලැබෙන්නේ ඔය අත්දැකීම්ම තමයි. ඒගොල්ලෝ පුළුවන් තරම් ප්‍රොමෝට් කරන්නේ රැකියාවක් කරන්න කියන. නමුත් අපි තේරුම් ගන්න ඕන එක පැත්තකින් රජයට තවදුරටත් රැකියාවල් දෙන්න බෑ මේ විශ්වවිද්‍යාල සිසුන්ට. ඒ වගේම උසස් අධ්‍යාපන ආයතන වලින් එන සිසුන්ට නොඑක ආකාරයෙන් අධ්‍යාපන පහසුකම් ලබා ගන්න අයට. අනිත් පැත්තෙන් පෞද්ගලික අංශයට ඒ රැකියාවල් දෙන්න නම් කවුද දෙන්නේ? අවසාන ව්‍යවසායකයෙක් ඉන්න ඕනේ එතන. දෙන්න කෙනෙක් ඉන්න එපා. ඉතින් අපේ අරමුණ තමයි මෙන්න මේ දෙන්න රැකියාව බිහි කරන්නන් පුළුවන් තරම් ඇති කිරීම. මොකද ව්‍යවසායකයන් බිහි කිරීම. ඉතින් brain into business program එක අපි ප්‍රධාන වශයෙන්ම යොමු කරලා තියෙන්නේ මේ දිශාවට. ඒ කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව සහ උසස් අධ්‍යාපන ආයතන වලින් එන ඒ ළමයි ඒගොල්ලන්ව තවදුරටත් රැකියාව පොලිමට ඇතුල් කිරීම වෙනුවට ඒ අය ව්‍යවසායකයන් බවට පත් කරලා පුළුවන් නම් හැකිනම් තව 10 දෙනෙකුට රැකියාවල් දෙන අනාගතයේ වඩා සාර්ථක වෙන ව්‍යවසායන් බිහි කරන්න. මොකද ලෝකයේම අපි සංඛ්‍යාලේඛන දිහා බැලුවාම අපිට තේරෙන්නේ සාමාන්‍ය කෙනෙක් පටන් ගන්න ව්‍යාපාරයක් සාර්ථක වෙන්න තියෙන අපිටම යම් සම්භාවිතාවක් තියෙනවා නම් ඒ වගේ 120කින් වැඩි
විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් එහෙම නැත්නම් ඉහළ අධ්‍යාපනය ලැබපු කෙනෙක් පටන් ගන්න ව්‍යවසායක සාර්ථක වෙයි. මම අනිත් අය අසාර්ථක වෙනවා කියනෝ නෙමෙයි. නමුත් සාර්ථකත්වයට වෙන්න තියෙන හැකියාව වැඩි. මොකද තමන්ගේ අර බුද්ධිය පාවිච්චි කරලා ව්‍යවසායකයන් වෙන්න. අපිට ඒක අවාසනාවකට අපේ රටේ ඒක පොඩ්ඩක් ප්‍රොමෝට් කරනවා මදි. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රධාන අරමුණ තමයි මේ විදිහට උගත් පරපුර නව ව්‍යවසායකයන් බවට පත් කිරීම. ඉතින් brain into business කියලා අපි නම දාලා තින්නේ අන්නේ අදහස පෙරදරි කරගෙන තමයි. ඔබ ඉහතදී සඳහන් කරා ඔබ ආයතනයේ මගින් ව්‍යවසාය අංශය සඳහා ප්‍රතිපත්තිමය යෝජනා සිදු කරන බව. ඉතින් ඒ පිළිබඳව තවදුරටත් ඔබතුමාගේ අදහස් දැනගන්න කැමතියි. ඔව් ප්‍රතිපත්තිමය යෝජනා කියන්නේ මොකද ව්‍යවසායකත්වයේ අපි දැන් හදන්න යන ව්‍යවසායකත්ව උන්මාදයක් කියන සංකල්පය. මොකද අපි අනිත් දේවල් වලට උන්මාදය තියෙනවා නම් ඒ ව්‍යවසායකත්වයට අපිට උන්මාදයක් රට තුල ඇති කරන්න බැරි. ඉතින් ව්‍යවසායකත්ව උන්මාදයක් ඇති කරද්දී අපි කියන ඉකෝසිස්ටම් එකක් හැදෙනවා. අපේ රටේ අපිට පොඩක් අඩුවෙන් දකින්නේ යන්නේ ඒක. මොකද නිකන් අපි හිතුවොත් කැලෑව හොඳට පහසුකම් තිබුණොත් අපි වැඩි ඩිස්ටර්බ් කරේ ගියේ නැත්තම් ගස් පැල වෙනවා. ඒ සංකල්පයම මත අර ඉකෝසිස්ටම් එක හැදුවොත් ඉබේම ගස් පැල වෙයි. මොකද ව්‍යවසායකයෝ කියන එක අර මැෂින් එකකින් හදනවා වගේ හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඒ අයට අවශ්‍ය කරන ඉකෝසිස්ටම් එක පරිසරය සකස් කරලා දෙන්න ඕන. ඉතින් එහෙම සකස් කරන්න නම් අපිට සමහර අවස්ථාවලදී ප්‍රතිපත්තිමය තීරණ ගන්න සිද්ධ වෙනවා. පොලිසි ඩිසිෂන් ගන්න වෙනවා. ඉතින් ඒ පොලිසි ඩිසිෂන් ගැනීමට වශයෙන් මොකද අපි SME සෙක්ටර් එක වෙනුවෙන් ප්‍රධාන වශයෙන්ම හදලා තියෙන ආයතනය වෙන නෙඩා ආයතනයට විශාල කාර්යභාරයක් පැවරෙනවා. ඉතින් මම උදාහරණයක් විදිහට කියන්නම් දැන් අපි මේ නව රජයේ පත් වීමත් එක්ක ඇත්තටම රජයේත් ලොකු අරමුණක් තියෙනවා මේ entrepreneurial nation එකක් හදන්න කියන එක. අපි රටක් විදිහට මොකද අපි අපේ රටේ සංඛ්‍යාලේඛන බැලුවොත් අපි අපේ රටේ working population කියන වැඩ කරන ජනතාවගෙන් 3%යි ව්‍යවසායකයෝ වෙන්නේ. මේක ඊටාම කුඩා සංඛ්‍යාවක් අපේ අවට රටවල් එක්ක කම්පෙයා කරලා බැලුවොත්. ඉතින් මම උදාහරණයකට කිව්වොත් බංග්ලාදේශෙත් 7%ක්. අපේ රට බොහෝ ඉදිරියෙන් ඉන්නේ. ඉන්දියාව ගත්තොත් ඊට ගොඩක් ඉදිරියෙන් 11.6ක් විතර වගේ. ඉතින් අපි මේක ඉදිරි වසර 3-5 වගේ කාලය ඇතුළත 10%ටවත් සීමාවට ගෙනාවේ නැත්නම් අපිට මේ සංවර්ධිත රට කියන නාමය අපිට ගන්න බැරි වෙනවා අපේ රට. ඉතින් ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කරන්න මූලිකත්වයේ ගන්න කියන ඉල්ලීම අපට රජයෙන් ලැබිලා තිනවා. අපි ඒ ගැන සන්තෝෂ වෙනවා. ඉතින් මම උදාහරණයක් විදිහට කියන්නම් අපි දැන් මේ 2025 බජට් එක අපි දන්නවා මාර්තු අප්‍රේල් කාලේ වෙනකොට අප්‍රූව් වෙලා එන්න තියෙනවා. ඉතින් මේ බජට් එකට අපි ප්‍රධාන වශයෙන්ම මේ ව්‍යවසායකත්ව පරිසරය සකස් කරන්න අවශ්‍ය කරන ප්‍රධාන ප්‍රොපෝසල් දෙකක් යෝජනා දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතන්නේ අපිට ඉස්සරහට ඒ ගැන කතා කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රතිපත්ති සකස් කිරීම කියන එකත් නෙඩා ආයතනයේ ප්‍රධානම කර්තව්‍යයක් වෙනවා. ඇත්තටම මොකක්ද මේ වෙන්චර් කැපිටල් කියලා කියන්නේ? හරි. මම කියන්නේ අපි යෝජනා දෙකක් ඉදිරිපත් කළා කියන එකක් තමයි වෙන්චර් කැපිටල්. දැන් අපි හැමතැනින්ම ඔයගොල්ලන්ට අහන්න ලැබෙනවා ණය පහසුකම් ගැන. ව්‍යවසායකයන්ට ණය පහසුකම් දිය යුතුයි ඊට පස්සේ ඒගොල්ලෝ ණය ගෙවා ගන්න බැරි විවිධ ගැටලු ආවම ඒකට සහන සැලසීම මේ ඕන තරම් අපි දකින්න ලැබෙනවා. හැබැයි ණය ගැනමනේ කතා කරන්නේ. ණය කියන එක අත්‍යවශ්‍යයි කිසිම ඒ ගැන තර්කයක් නැහැ. නමුත් ණය පමණක් නෙවෙයි ව්‍යවසායකයාට ප්‍රාග්ධනය හොයාගන්න තියෙන එකම ක්‍රමය. අනිත් ක්‍රමය තමයි අපි හිමිකම කියලා කියන්නේ ඉක්විටි ක්‍රමයටත් ව්‍යවසායකයන්ට ප්‍රාග්ධනය හොයාගන්න පුළුවන්. හැබැයි අපි දැකපු දෙයක් තමයි මේ ඉක්විටි කැපිටල් කියන එකට යොමු කරාම ව්‍යවසායකයෝ ඒගොල්ලන්ට පොඩ්ඩක් බයයි. මොකද උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා බිස්නස් එකක් පටන්ගෙන තියෙනවා. දැන් ඔයා යම් ලෙවල් එකකට ගෙනල්ලා තියෙනවා. ඔයාට දැන් සල්ලි ඕනේ. ඔයාට පළවෙනියම හිතට එන්නේ බැංකුවකට ගිහිල්ලා ණයක් ගන්න කියලා. හැබැයි මතක තියාගන්න ණයක් ගත්තා කියන්නේ ණය ගෙවන්නත් ඕන. පොලියක් ගෙවන්න ඕන. අමතර බර්ඩන් එකක් අපිට විතරක්. ඉතින් ඒක ගෙවා ගන්න තරම් අවශ්‍ය අපිට මුදල් ප්‍රවාහ ලැබෙනවා නම් ගැටලුවක් නැහැ. නමුත් ගැටලු එහෙම ආපු අවස්ථාවල තමයි අපිට මේ විවිධ ප්‍රශ්න මතුවන්නේ. එහෙම නොවන අවස්ථාවල. නමුත් ඔයාලට තියෙන අනිත් ඔප්ෂන් එක තමයි ඔයාලට පුළුවන් ආයෝජකයෙක් ළඟට ගිහිල්ලා මට මගේ ආයතනය ආයෝජනය කරන්න කියලා කියන්නේ. අපි මේකට තමයි ඉක්විටි කැපිටල් කියන්නේ. හැබැයි ඔයාලට පොඩි බයක් ඇති වෙනවා එතකොට. මේක ව්‍යවසායකයන් තුළ සාමාන්‍යයෙන් තියෙන දෙයක්. දැන් මේ ඇවිල්ලා මගේ සමාගමේ මගේ නැත්නම් මගේ ආයතනයේ කොටසක් හිමි කරගත්තාම මම මේ හදාගෙන ආපු දේ නැති වෙයිද? මේ ඇවිල්ලා දැන් එයාගේ එකක් කරගන්නවා මාව අන්තිමට එළියට විසි වෙලා යයිද කියන බය. ඉතින් ඔය ඒක සාධාරණ බියක්. ඒකට වරදක් කියන්න බෑ. ඉතින් ඒකට සොලියුෂන් එකක් විදිහට අපි මේ යෝජනාව ඉදිරිපත් කළේ වෙන්චර් කැපිටල් කියලා කියන්නේ අර වගේ නැගීගෙන එන හැදීගෙන එන ව්‍යවසායකයන්ට මුල්‍ය පහසුකම් දෙන කොටසක් අයිති කර ගන්නවා තමයි. නමුත් ඒ අය කිසිම අවස්ථාවක එන්නේ නැහැ මේකේ අද දවසේ ඇවිල්ලා වැඩ කරන්න ඕන විදිහ වාට කියා දෙන්න. එහෙම නැත්නම් ඒකේ day to day affairs වලට අපි කියන්නේ ඉන්වෝල්ව් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒකේ funds. මේක අපි රජයේත් මූලිකත්වයෙන් හදුවාම අර බය කියන එක නැති වෙනවා මේ ව්‍යවසායකයන්. හරි මේගොල්ලෝ එන්නේ මට ඇත්තටම අවංකව උදව් කරන්න. හරි ඒගොල්ලෝ ඒකෙන් ප්‍රතිලාභයක් ගන්නවා තමයි. නමුත් අවංක උත්සාහයෙන් ඇවිල්ලා යම් කාලයකට පස්සේ ඒගොල්ලන්ගේ කොටස් ටික විකුණලා අයින් වෙලා යයි. ඒතර මගේ සමාගම මම හිතුවට වඩා තැනකට ගෙනහැල්ලා තමයි ඒගොල්ලෝ යන්නේ. මමත් ඩෙවලොප් වෙනවා ඒගොල්ලෝ ඩෙවලොප්. මෙන්න මේක තමයි වෙන්චර් කැපිටල් කියන්නේ. වෙන්චර් එකකට අපි කැපිටල් ෆන්ඩ් කරනවා කියන එක.
රටේ ව්‍යවසායකත්වයේ සංවර්ධනය කරනකොට රාජ්‍ය බැංකු පද්ධතිය මගින් පිරිනමන නව මූල්‍යමය අවස්ථා තියෙනවා. ඔව් මම දැන් ඉස්සෙල්ලා කතා කරා අපි ඉක්විටි කැපිටල් ගැන වෙන්චර් කැපිටල් ඒ කියන්නේ ඒ පැත්ත අනිත් පැත්ත තමයි ඩෙට් කැපිටල් එහෙම නැත්නම් ණය ලෝන්ස් කියන එක. ඉතින් ලෝන් ගත්තත් බැංකු පද්ධතියටත් ඇත්තටම හොඳ දෙයක් මට කියන්න තියෙන්නේ බැංකු පද්ධතියටත් දැන් මහා බැංකුවෙනුත් රජේනුත් ඒගොල්ලන්ට යොමු කරලා තියෙන හැකිතරම් මේ අර කන්සෙෂනරි ලෝන් වලට මේ SME සෙක්ටර් එකට පුළුවන් තරම් උදව් කරන්න කියලා. මොකද බැංකුව විතරක් ලාභ ලබලා වැඩක් නැහැ. අවසානයේ ව්‍යාපාරිකයෝ වැටිලා නම්. මොකද එහෙම ආර්ථිකයකට අර අපෙන් සස්ටේන් වෙන්න බෑ. ඉතින් ඒක විදියට බැංකුත් තමන්ගේ මුල් ප්‍රතිපාදනත් ඒගොල්ලෝ දැන් අඩු පොලියට මේ විශේෂයෙන් මේ ශුද්‍ර සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් ලබා දෙනවා සාසුකම් ගොඩාක් ඇති වෙලා තිනවා. ඒ විතරක් නෙමෙයි රජයෙන් දෙන ඒ වගේ ලෝන් ස්කීමුත් දැන් කීපයක්ම ඇවිල්ලා තියෙනවා. අපි ගිය අවුරුද්දේත් ඒ වගේ එකට අපිත් සම්බන්ධ වුණා. ඒ විතරක් නෙමෙයි තව මුල්‍ය පහසුකම් ලබා දෙන ආයතන දැන් ආසියානු සංවර්ධන බැංකුව වගේ ආයතන ලෝක බැංකුව ඒ වගේෙන් ලැබෙන ලෝන් ස්කීමුත් තියෙනවා. අර වගේ SME සෙක්ටර් එකම ફોකස් කරලා අඩු රේට් වලට දෙන සහ දිගු කාලීනව දෙන ණය පහසුකම්. ඉතින් මම වගේ ව්‍යවසායකයන්ට දැන් අත්සාවාචාරව කරන අර ඉකෝසිස්ටම් එක හැදීගෙන එනවා ඇත්තට. ඉතින් ව්‍යවසායකයන්ගේ පැත්තෙනුත් වගකීමක් තියෙනවා. ණයක් ගන්න ඕන ගෙවන්නනේ. කියන්නේ අපි දන්නවා අර විල්ෆුල් ඩිෆෝල්ට් කෙනෙක් වෙන්න එපා කියන එක. කියන්නේ මොකද ඔයා ණය ගෙව්වේ නැතොත් ඔයාට විතරක් නෙමෙයි ඒක අනිත් එක්කෙනාට ණය ගන්නත් ප්‍රශ්නයක් වෙනවා. මොකද ඔයා වගේ කෙනෙක් ඊට පස්සේ බැංකුවත් බයයි මේ ශේෂ්ත්‍රයට ණය දෙන්න. මොකද අවදානම ටිකක් වැඩිනේ බැංකුව පැත්තෙන් අපි හිතන්න ඕනේ. මොකද බැංකුවත් පවතිනවා. මොකද බැංකුව ණය දෙන්නේ තමන්ගේ සල්ලි වලට වඩා බොහෝ දුරට අනිත් තැන්පත්කරුවන්ගේ මුදල් තමයි ඒගොල්ලෝ ණය වශයෙන් දෙන්නේ වැඩි ප්‍රමාණයක්. ඉතින් බැංකුව පැත්තෙත් ඒ තැන්පත්කරුවන්ගේ ආරක්ෂාව ගැනත් බලනවා. ඉතින් ඒ හින්දා ණය අවශ්‍ය මොහොතේ ණය ගන්න ඒ වගේ ස්කීම් ගොඩාක් තියෙනවා. මම කියන්නේ ගිනි පොලි ඒ වගේ වට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් විශ්වාසකයන්ට ඒ වගේම රජේනුත් දැන් මම හිතන්නේ මේ ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිමය වශයෙන් උත් කියලා තියෙනවා. අර නැවතත් සංවර්ධන බැංකු ක්‍රමය ඩෙවලොප්මන්ට් බැංක් කියන concept එක ආයිත් අරගෙන එනවා කියන එකත් ඒ වගේම බැංකුව වලට හැකිතරම් අර SME සෙක්ටර් එකට උදව් කරන්න තමයි ණය ගෙවා ගන්න බැරි අය ණය තමන්ගේ ප්‍රතිව්‍යුහගත කරලා දෙන්න. ඒ වගේ ණය පහසුකම් අතරම ගොඩාක් හැදීගෙන එනවා. ඉතින් ව්‍යවසායකයොත් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඒ වගේම ණය ගත්තාම ගෙවන්න කියන ඉල්ලීමත් විශේෂයෙන් කරනවා. මොකද එතකොට තමයි Tamanට ඩෙවලොප් වෙන්න පුළුවන් බැංක් එකත් එක්ක. මොකද බැංකුව වලටත් ඕන ව්‍යවසායකයන් සමගම දියුණු වෙන්න. එතකොට තමයි ආර්ථිකයක් විදිහට රට දියුණු වෙන්නේ. ඉන්කියුබේෂන් සෙන්ටර්ස් ගැන දැන් නිතර කතා වෙනවා. ඒ ගැන කතා කරමු. හරි. ඉන්කියුබේෂන් කියන වචනේම තියෙන අර්ථය තමයි අපි අර බිත්තරයකින් එළියට එන මම සරලව කිව්වොත් බිත්තරයකින් එළියට එන කුරුළු පැටියට අපි පොඩි ඉන්කියුබේෂන් අර එයාට බිත්තරේ රැකලා පැටිය එළියට එනකන් උදව් කිරීමට තමයි ඉන්කියුබේෂන් කියන එක කරන්නේ. කිකිලි කරන්නේ අම්මා කරා කිකිලි අම්මා කරන්නේ ඒ වැඩේ තමයි. ඉතින් ඒ වගේ තමයි මේ concept එක. ඒ කියන්නේ ව්‍යවසායකයෙකුට සමහර තරුණ ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන් වෙනත් අයෙක් වෙන්න පුළුවන්. එයාට ආරම්භයේදී පොඩි උදව්වක් අවශ්‍යයි ස්ටාර්ට්අප් එකේදී. සමහර තමන්ට පොඩි මැෂින් එකක් ඕන වෙන්න පුළුවන්. නමුත් මේ මැෂින් එක ගන්න තරම් මුදලක් තමන් ළඟ මේ වෙනකොට නැති වෙන්න පුළුවන්. බිස්නස් එක දියුණු වෙනවත් එක්කනේ අපි ඒ වගේ ආයෝජන වලට යන්නේ. ඉතින් ඒ දක්වා කරන්න උදව් කරන්න ඒ වගේම තමන්ට ව්‍යාපාරේ පවත්වාගෙන යන්න අවශ්‍ය කරන තැනක් නැති වෙන්න පුළුවන්. ස්පේස් එකක්. මොකද කොළඹ ඇවිල්ලා කොළඹ තියෙන සාමාන්‍ය වෙළඳපොළගේට රෙන්ට් එකට තැනක් අරගෙන කරන්න ආරම්භක ව්‍යවසායකට අමාරුයි. මොකද එතරට ගණන් අපි දන්නවා රෙන්ට් එක ගොඩාක් ගණන්. ඉතින් මේ වගේට අවස්ථාව දෙන්න ඉන්කියුබේෂන් සෙන්ටර් කියන concept එක ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ සමහරට උපරිම කාලය අවුරුද්දක් හෝ උපරිම කාලය අවුරුදු දෙකක් වෙන්න පුළුවන්. මේ කාලය තුල ඒ රජය සහ වෙනත් පෞද්ගලික ආයතන අපි කියන්නේ PPP කියලා public private partnership එකක් විදිහට හැදෙන ආයතන එක. එතන මැෂින් ටික තියෙනවා. ඔයාට සාමාන්‍ය මුදලක් සුළු මුදලක් ගෙවලා මේ මැෂින් එක පාවිච්චි කරලා තමන්ගේ ප්‍රොඩක්ට් එක හදලා විකුණ ගන්න පුළුවන්. යම් ලෙවල් එකට ආවෙන් පස්සේ තනියම තමන්ට කියලා මැෂින් එකක් ගන්න පුළුවන් තත්ත්වයට තමන්ගේ ව්‍යාපාරය දියුණුනහම එතනින් අයින් වෙලා යනවා. ඉන්කියුබේෂන් එකෙන් තවදුරටත් යනවා. ඒ වගේම ස්පේස් එකක් අවකාශයක් ඕන කෙනෙකුට තමන්ගේ බිස්නස් එක කරගන්න තැනක් ඕන කෙනෙකුටත් අපි දැන් රජයත් එක්කත් එකතු වෙලා උත්සාහ කරනවා මේ වගේ ස්පේස් ඉන්කියුබේෂන් ඇති කරලා දෙන්න. කිකිලියක් ඊටමත් ආදරෙන් සෙනෙහසින් තමන්ගේ බිත්තරය රැකලා තමන්ගේ පැටියව බිහි කරනවා. ඉතින් අන්න ඒ වගේ තමයි ව්‍යවසායකත්වය කියන එකත්. අපි දන්නවා ව්‍යවසායකත් අපි දැන් ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක්. ඉතින් මේ සංවර්ධනය වෙමින් පවතින රටේ ව්‍යවසාය සංවර්ධනයට ඔබට අද අපි මේ කතා කරපු සාකච්ඡාව තුළින් කිසියම් හෝ දැනුමක් අර්ථයක් ඔබට ලබා ගැනීමේ හැකියාව ලැබෙන්නේ නැති. ඉතින් අද අපිත් එක්ක සම්බන්ධ වුණේ ශ්‍රේෂ්ඨයේ දශක ගණනාවක් තනතුරු වලින් අත්දැකීමෙන් බහුල ධනුක
ලියනගමගේ මහත්මයා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි අපිත් සමග සාකච්ඡාවට සම්බන්ධ වුණාට. එසේනම් නැවතත් හමු මේ බලාපොරොත්තු ඇතිව අදට ඔබෙන් සමගන්නටයි සූදානම්. සුවදායි සතියක්.